ඔයා තමයි මගේ ළඟ ඉන්න ඕන කෙනා වෙන කවුරුවත් නෙමෙයි. ලස්සන අදහසක් කියන ලස්සන වාක්‍ය රටාවක් අඳු ගන්නනම් මෙන්න මෙහෙම අපිට පුළුවන් you are the one ඔයා තමයි කෙනා කියලා කියද්දි මෙන්න මෙහෙම හදා ගන්නවා you are the one who එම වෙන්න ඕන කෙනා කියද්දි අපි you are the one who needs one who මේ දෙන්න එකට සම්බන්ධ කරලා දෙන who එක හරහා අවස්ථාව singular නිසා needs කියන singular verb එක භාවිතා කරලා තියෙනවා එතනට you are the one who needs okay ඊට පස්සේ අපිට පුළුවන් to be වගේ අවස්ථාවකට යන්න හෝ basic verb එකක් tooth එක එකතු කරන්න අපිට අවස්ථාව තියෙනවා be එක එකතු කරාම අපිට පුළුවන් noun එකක් adjective එකක් නාම පදයක් හෝ නාම විශේෂණ පද හරහා ඉස්සරහට යන්නත් අපිට අවස්ථාව තියෙනවා you are the one who needs to be මාත් එක්ක අපි කියනවා with me වෙන කවුරුත් නෙමෙයි අපිට පුළුවන් කියන්න no one else වෙන කවුරුවත් නෙමෙයි ඔයා තමයි මාත් එක්ක ඉන්න ඕන කෙනා වෙන කවුරුවත් නෙමෙයි you are the one who needs to be with me no one else you are the one who should be with me you are the one who should be with me should be එක හරහත් අපිට මේ අදහසම ප්‍රකාශ කරන්න පුළුවන් okay let's go for the next one now ඔයා තමයි මෙතන බලා ගන්න ඕන ඒක ඔයාට බාරයි ඔයා තමයි මෙතන බලා ගන්න ඕන ඒක ඔයාට බාරයි so you can write in this way and you can say express this idea in this way you are the one who needs to verb එකක් කෙන හින්දා tooth එක කෙලින්ම verb එක දාන්න පුළුවන් noun එකක් හරි adjective එකක් හරි දාන්න ඕන නම් to be දාලා ඒ adjective එක සහ noun එක connect කරන්න පුළුවන් needs to බලා කියා ගන්නවා handle okay ඔයා මේක බලා ගන්න ඕන කෙනා එන අපි කියනවා handle this you are the one who needs to handle this ඔයා තමයි මේක බලා ගන්න ඕන කෙනා ඒක ඔයාට බාරයි කියලා අපි ලස්සන ඉංග්‍රීසි වලින් කියනවා it's up to you it's up to you ඒක ඔයා මත තියෙන්නේ කියන අදහසක් තියෙනවා මෙතන ඒ වගේ මේක ඔයාට බාරයි ඒක ඔයාට බාරයි so right let's go for the next one ඔයා තමයි මේක කරන්න ඕන ආය අහන දෙයක් නැහැ you are the one you are the one who needs to do this you are the one who needs to do this ඔයා තමයි මේක කරන්න ඕන කෙනා you are the one who needs to do this ආය අහන්න දෙයක් නැහැ අපිට පුළුවන් ලස්සනට කියන්න no further questions ආය මොකුත් අහන්න දෙයක් නැහැ ආය අහන්න දෙයක් නැහැ you are the one who needs to responsible okay sorry you are the one who needs to do this ඔයා තමයි මේක කරන්න ඕන කෙනා no further questions ආය අහන්න දෙයක් නැහැ ඔයා තමයි මේකට වක් කියන්න ඕන වක් කියපු දෙන්න ඔයාට so you can write you are the one who needs to be responsible we say responsible you are the one who needs to responsible for this ඔයා තමයි මේකට වග කියන්න ඕන කෙනා වග කියනවා නැත්නම් වගකීම් සහගත කියන්න අපි responsible කියන නාම විශේෂණය භාවිතා කරනවා මෙතනට adjective එකක් අපි භාවිතා කරපු නිසා මට පේනවා to be කියන අවස්ථාවෙන් අපි කියනවා you are the one who needs to be responsible ඔයා තමයි මේකට වග කියන්න ඕන කෙනා right වගකීම තියෙන ඔයාට පුළුවන් කියන්න the responsibility is up to you the responsibility is up to you okay you can write like that එයාට පුළුවන් ඒ විදිහට කියන්න the responsibility is up to you I'll write here in small letters the responsibility is up to you okay වගකීම තියෙන ඔයාට the responsibility is yours the responsibility is yours or else the responsibility is up to you right එහෙමනම් මේ විදිහට present වර්තමානයේ හරහා ඔයාට අදහස් ප්‍රකාශ කරගෙන ඉස්සරහට යන්න පුළුවන් you are the one who needs to be with me no one else වෙන කවුරුවත් නෙමෙයි මේක ඔයාට ඉක්මනින්ම අතීත කාලයට හරව ගන්නත් පුළුවන් ඉක්මනින්ම අතීත කාලයට හරව ගන්න පුළුවන් ඔයා තමයි මෙහෙම කරන්න ඕන වෙච්ච කෙනා
කියලා අතීතෙන් කියන්න ඕන නම් ඔයා ඉතා සරල දෙයක් කරනවා. මෙන්න මේ වැඩේ. ආ කියන කෙනා වෙනුවට were දාලා. right? needs කියන අදහසට අදාළව ඔයා එක past form එකට හරවන්න ඕනේ. කොහොමද? needed. You were the one who needed to be with me, no one else. දැන් කලින් හිටියේ නැත්තම් ඔයාලට කියන්න පුළුවන් ඔයා තමයි මාත් එක්ක ඉන්න ඕන වෙච්ච කෙනා. වෙන කවුරුවත් නෙමෙයි. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. right? වර්තමානයේ හරහා කියනවා නම් you are the one who needs. අතීතයේ හරහා කියනවා නම් you were the one who needed. You were the one who needed. ඒ විදිහට ඔයාට මේ හැම අවස්ථාවක්ම අතීත කාලයට හරව ගන්න පුළුවන්. අතීතයේ වෙච්ච අවස්ථාවක් ගැන ඔයා කතා කරනවා නම්. So guys, speak today, not tomorrow. Today is the best day. අද තමයි හොඳම දවස. Have a good day. Goodbye.